පුරුවන් සහෝදර සහෝදරයනි අපි දැන් එකතු වෙලා සිටින්නේ ඔබ දන්නවා දැන්ටමත් ihro.lk.org ihro.lk.org කියන්නේ අපගේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නිල වෙබ් පිටුව. ඉතින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නිල වෙබ් පිටුව වෙතින් ඔබ වෙත දායාද කරනවා ඔබගේ මානව හිමිකම් සම්බන්ධව දැනුම වැඩි දියුණු කිරීම සඳහා විභාග සහ ඒහා ආශ්‍රිත නිබන්ධන පොත්පත් ආදිය අපි ඔබට දායාද කරනවා. ඉතින් මෙහි එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපි අපේ වෙබ් පිටුවට එකතු කර තිබෙනවා. ඔබ අපේ වෙබ් පිටුවට ප්‍රවේශ වන විට ඔබට මේ පේනවා අපේ logo එක home exam about human right who we are application gallery contact මේ කියන තීරුව තුල exam less සඳහන්ව තිබෙනවා. ඔබට පේනවා මෙන්න මේක අපි ක්ලික් කරන්න ඕන. exam කියන බටන් එක අපි ක්ලික් කරන්න ඕන. මේ exam කියන බටන් එක ක්ලික් කරනකොටම අපි ප්‍රවේශ වෙනවා human right officer training program එක. ඔබට පුළුවන් ඔබ ඉංග්‍රීසියෙන් මේකට මුහුණ දෙනවා නම් මේ විදිහටම කන්ටිනියු යන්න. එසේ නොමැතිනම් ඔබට පුළුවන් ඔබගේ දකුණු පස කෙරවලේ පහළ සඳහන් වෙනවා select language කියන එකෙන් ඔබගේ භාෂාව තෝරගන්න. මම සිංහල භාෂාව තෝරගත්තා. ටික වෙලාවක් යනකොට ඔබට මේ සිංහල භාෂාවට ට්‍රාන්ස්ලේට් වෙනවා. දැන් ඔබට පුළුවන් මෙහි අධීර ටික අධ්‍යයනය කරන්න. පුහුණුව මූලික දැනුවත් කිරීමේ අධීර, සමාජිකත්වයේ සමග පේරණ අධීර, දෙවනි අධීර, දිස්ත්‍රික් අධ්‍යක්ෂක තනතුර සඳහා පුහුණු වන්නන්ට නායකත්වයේ සමග පුහුණු අධීර, ජාතික අධ්‍යක්ෂක තලය, අන්තර්ජාතික අධ්‍යක්ෂක තලය මේ කියන ආකාරයට අධීර පහකින් මේ සමන්විත වෙනවා. ඔබ කුමන අධීරයකට සූදානම් වුවත් ඔබ මූලික දැනුවත් කිරීම සම්පූර්ණ කර තිබිය යුතුයි. එම නිසා ඔබ මූලික පුහුණුව ක්ලික් කර විට ඔබට මූලික පුහුණුවට අදාළ නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර වෙත යොමු විය හැකියි. මෙම දී තිබෙන උපදෙස් හොඳින් ඔබ අධ්‍යයනය කිරීමෙන් ඔබ කියවා අධ්‍යයනය කිරීමෙන් ඔබට පුළුවන් ඔබට ඇති වෙන ගැටලු निराකරණය කරගන්න. අපි මානව හිමිකම් මූලධර්ම IHRA Human Rights Fundamentals සම්බන්ධව අපි පොඩි විශ්ලේෂණයක් කරන්න යනවා. හොඳයි. ඔබට එහිදී තිබෙන උපදේශ ඔබ පිළිතුරු ලියන්න භාවිතා කරන්න ඕන. එහි සඳහන් වෙනවා ඔබට ගැටලුවක් ආපු හැම වෙලාවටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් වැඩ කරලා තියෙන එකට ප්‍රමුඛත්වය දෙන්න කියලා. ඒ කියන්නේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක. මොකද සමහර මානව හිමිකම් සම්බන්ධ වචන සිංහලට සම්බන්ධීව කටයුතු කිරීමේදී අර්ථ නිරූපණය කිරීමේ හොඳයි. දැන් ඔබට උපදෙස් ලබා දීලා තියෙන ඉතා වැදගත් උපදෙස්. ඔබ මෙම නිබන්ධනයට පිළිතුරු ලියන විට ඔබට ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවොත් ඉංග්‍රීසි භාෂාවට ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඔයා දන්නවා භාෂාව දැන් කොහොමද වෙනස් කරගන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් ඉංග්‍රීසි භාෂාවට මේක වෙනස් කරගෙන උපදෙස් බලන්න. එතකොට HRF question paper 1 කියන එක තියෙනවා. හැබැයි සිංහල ට්‍රාන්ස්ලේෂන් පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වුණත් අපි ඉංග්‍රීසි භාෂාවට මුල් තැන ලබා දීලා අපි කටයුතු කරන්න යන්න ඕන. හොඳයි. ඔබ ඔබගේ Google ගිණුම සකසා තිබිය යුතුයි මේ සඳහා. Google ගිණුම සකසා ගැනීම සඳහා Google කියන ප්‍රවේශය හරහා ගොස් ඔබගේ ඊමේල් ලිපිනයක් ඔබ ලබා දිය යුතුයි. එවිට ඔබට ඔබගේ ගිණුම තෝරා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබගේ security word එක ඊමේල් ලිපිනයට අදාළව දීලා ඉදිරියට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් Google account එකක් මේක තුල හදා ගන්න. ඉතින් මේ Google account එක create වුණාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාගේ ගිණුම රීචාර්ජ් කරගන්න ඕනේ. ඒ රීචාර්ජ් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් ඔබට අවශ්‍ය මේ වරප්‍රසාද ලබා දීම සිදු කරනු ලබනවා. ඒ සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට WhatsApp යොමු කර ඔබට පුළුවන් ගිණුම රීචාර්ජ් කර ගැනීම සිදු කරගන්න. ඒ සඳහා වුන් දායකත්වයක් දක්වනවා කියන පියල් 5000 කොමන දායකත්වයක් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් ලබා දෙනු ලබනවා. ඔබට අධ්‍යයන කටයුතු කිරීමට හොඳයි. ගිණුම රීචාර්ජ් කර ගැනීමේදී ඔබට හම් වෙන කූපන් අංකය අපි ඉදිරියේදී ₹4 මේකට එකතු කරනවා. මේ apply කූපන් කියන ස්ථානයේ කූපන් අංකය ඇතුළත් කරලා apply කිරීම තුළින් ඔබට ගිණුම රීචාර්ජ් කර ගන්න පුළුවන්. ඊට අමතරව ඔබට pay වැනි තාක්ෂණික උපංග හරහා ගිණුම රීචාර්ජ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය උපදෙස් pay with pay here කියන එක ක්ලික් කරමින් ඔබට ලබා ගන්න පුළුවන්. හොඳයි. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය විසින් ලබා දෙන වරප්‍රසාදයේ සහිතව කූපන් අංකයක් ඇතුළත් කර ඔබේ ගිණුම රීචාර්ජ් කරගත් පසු ඔබට පුළුවන් ඔබගේ නිබන්ධනය අධ්‍යයනය කරන්න පටන් ගන්න. හොඳයි. ඔබගේ නිබන්ධනය ඔබ අධ්‍යයනය කරාට පස්සේ ඔබට පුළුවන් නිබන්ධනයට අනුව
වැඩ කටයුතු කරමින් ඉදිරියට පිළිතුරු ලබා දීම සිදු කරන්න. ඉතින් human right training එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ නිබන්ධනය හොඳින් ස්ටඩි කරාට පස්සේ වඩ පුළුවන් ප්‍රශ්න පත්‍රය සඳහා යොමු වන්න. ඉතින් ප්‍රශ්න පත්‍රයේ question paper 1 ඔබ සිලෙක්ට් කරගන්න. provide twice යන්න. attempt ඔන්න ඔබට ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තියෙනවා. දැන් ඔබට ගැටලුවක් තියෙනවා නම් ඉංග්‍රීසි භාෂාවෙන් උත්තර දෙන්න. ඔබට පුළුවන් මේක සිංහල භාෂාවට ට්‍රාන්ස්ලේට් කරගන්න. ඔබ දන්නවා දැනටමත් ඔබගේ තිරේ යතුම් කොටසේ දකුණු පැත්තේ ඔබේ භාෂාව තේරීම සඳහා ඔබට ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔබට තියෙන්නේ පිළිවෙලින් ඔබගේ ප්‍රශ්න කියවීමේ ඊළඟ පිටුවට යන්න ක්ලික් කරන්න. එසේ නැත්නම් next ඊළඟ පිටුවට යන්න ක්ලික් කරන්න. එසේ නැත්නම් next ඊළඟ පිටුවට යන්න ක්ලික් කරන්න. එසේ නැත්නම් next ඔබට පුළුවන් මෙතන ඔබගේ තේරීම ඉස් කරන්නත් පුළුවන්. ඒ වගේම වෙනත් තේරීමක් යොදන්නත් පුළුවන්. ඔබගේ නිවැරදි පිළිතුර ඔබ ලබා දීම දිගටම සිදු කරගෙන යන්න. මම කෙටියෙන් අවසන් කරන්න ඕන හින්දා මම අවසන් ප්‍රශ්නය වෙතට යොමු වෙනවා. ඊට පස්සේ ඔබ පිළිතුරු නිවැරදිව ලබා දීගෙන ගියාට පස්සේ ඔබගේ උත්සාහය අවසන් කරන්න පුළුවන් finish attempt. එතකොට ඔයාලට පෙන්නනවා ඔයා උත්තර දීපු ඒවා නැති ඒවා දෙන්න තියෙන ඒවා. නැවත ඔයාලට ගිහින් ඒවට උත්තර දීලා ඉන්න පුළුවන්. ඔයාලට ඉතිරි කාලය මෙතන පෙන්නනවා. ඔයාලට පුළුවන් කාලය මැනේජ්මන්ට් එක හරියට දෙන්න කරගන්න. ඊට පස්සේ ඔයා සියල්ල ඉදිරිපත් කර අවසන් කියන බටන් එකෙන් submit all and finish කියන කමාන්ඩ් එක ලබා දෙන්න ඕන. එම කමාන්ඩ් එක ලබා දුන්නාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයා 30 සවුදා මම මේ පටන් ගත්ත වෙලාව 4:25ට මම පටන් ගත්තා 4:26ට ඉවර කරා. මිනිත්තු 1යි තත්පර 6ක් මම අරන් තියෙනවා. 120යි මම අරන් තියෙන්නේ. ප්‍රශ්න 10න් 2යි මම උත්තර ලියලා තියෙන්නේ. හරියට අන්තිම මම වරද්දලා දිනවා. සමහර වෙලාවට මම උත්තර ලියලා නැහැ. ඒක මෙතන ඔබට පේනවා. මෙන්න මේ කැලේදී ඒක පෙන්නනවා. ඉතින් ඔයාලට ඊට පස්සේ පුළුවන් මේකේ ඔයාගේ කාලය ඔයාගේ පිළිතුරු ගන්න. ඔයාට වැරදුනා නම් ඒ වැරදිච්ච පිළිතුර මොකක්ද? ඒක නිවැරදි පිළිතුර මොකක්ද කියලා බලා ගන්න. සහ ඔබගේ අධ්‍යාපන දැනුම මානසිකව සම්බන්ධව ඉහළ නංවා ගැනීමට ඔබට මේක හොඳ පිටුවහලක් වෙයි කියලා හිතනවා. ඉතින් ඔබ සැමට මේ ඉදිරියට කරගෙන ගොස් ඔබගේ මානසිකව සම්බන්ධ ඔබගේ දැනුම් සම්භාරය තවත් වැඩි දියුණු කරගෙන රටට, දැයට, ජාත්‍යන්තරයට මානසිකව සම්බන්ධ හොඳ පුද්ගලයෙක්, හොඳ නිලධාරියෙක් ලෙස වැඩදායී ලෙස කටයුතු කිරීමට ඔබට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ස්තුතියි.